AI වලින් chatting වලට එහාට ගිහිල්ලා අපිට ඉස්සෙල්ලාම හම්බෙන එක තමයි image generating video generate prompt එකක් එක්ක අපි image generate කරනවා video generate කරනවා. හරිද? හැබැයි අපි කොහොමද අපේ work flow එකට ඕක implement කරගන්නේ? අනිත් එක තමයි දැන් අපි දැනගන්න ඕනේ මේක use cases ටික. දැන් අපි මොන AI tool එකද හරියන කියන්නේ අදාළ වැඩේට අපි මොන AI tool එකද පාවිච්චි කරන්නේ. අපි මාකටර් කෙනෙක් වෙන්න පුළුවන් එයාට මාකටිං කැම්පේන් එකක් ඔප්ටිමයිස් කරන්න AI use කරන්න පුළුවන්. AI කියන්නේ ට්‍රෙන්ඩ් එකක්. හරිද? මේක අපිට පීක් වෙලා තියෙන්නේ ඇත්තටම මේ කාලේ. හරිද? ඕකත් එක්ක දැන් ගියපු කම්පැනිස් ගොඩාක් තියෙනවා ඇඩොප්ෂන්ස් වෙනවා. ඉතින් ඒවා මං හිතනවා ඉස්සරහදී සෑහෙන perform කරයි. AI ට්‍රෙන්ඩ් එකක් අපි දැන් කැච් කරගන්න කොහොමද කියන්නේ. අපි දන්නවා හැම කම්පැනි එකක්ම යාලගේ මේන්ම ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ money and jobs වලට ගොඩාක් එෆෙක්ට් වෙන්න පුළුවන්. බිස්නස් එකට AI එකක් ඉම්ප්ලිමන්ට් කරනවා නම් ඒකට පොඩි අතරම ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙන්න ඕන. අතරම දැන් AI ඉම්ප්ලිමන්ටේෂන් එකේදී අපි ගත්තාම පොඩි ෆ්ලෝ එකක් තියෙනවා. මම මේ ළඟදී වැඩ කරපු ක්ලයන්ට් කෙනෙක්. එයා මං ළඟට ඇවිල්ලා මට කිව්වේ එයාට AI එකක් ඕනේ, ඒක කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එකක්. එයාට ඕනේ ක්ලයන්ට් කෙනෙක් එයාගේ සයිට් එකට වෙබ්සයිට් එකට විසිට් කරාම එයාට අරයාගේ පාස්ට් ප්‍රොජෙක්ට්ස් ටික රිෆර් කරලා මට AI එකක් හදන්න ඕනේ ඉමේජ් ජෙනරේෂන්. ඒ කියන්නේ ඉමේජ් එකේදී එන්න ඕනේ හෝම් ඩිසයින් එකයි ඒකට අදාළ ලේඅවුට් එක. එතකොට ඒජන්ට් කෙනෙක් කියන්නේ හැම වෙලේම ඩිජිටල් එම්ප්ලොයි කෙනෙක් වගේ. ඔයාම තමයි ඩිසයිඩ් කරන්න ඕනේ මගේ කම්පැනි එකට අදාළ වෙන්න AI ඒජන්ට් කවුද කියන එක. දැන් එතකොට ඉස්සරහට හිතන්න ඔය වගේ ඒජන්ට්ස්ලා හිටියොත් අපිට කම්පියුටර් එකක් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ ඔන්න ඔය වගේ ඩොකියුමන්ටේෂන් වැඩකට. හරි software එකක් ඒකේ ඇතුලේ run කරලා අපිට හොඳ outcome එකක් ගන්න. හරි. ඔය වගේ වැඩ කරන්නේ මේ දශකය. ඔය වගේ ක්‍රියේටිව් අයිඩියා තියෙන කට්ටිය සහ ලස්සනට ඒ කියන්නේ ස්මාර්ට් විදියට හිතන්න පුළුවන් කට්ටිය ගොඩාක් ඉතුරු වෙයි කියලා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටුඩන්ට්ස්ලට ප්‍රොෆෙෂනල්ස්ලට අපි හැමෝටම වැදගත් වෙන විදිහේ ටොපික් එකක් ගැන. AI artificial intelligence. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ AI ගැන කතා කරන්න මෙච්චර පරක්කු නේ කියලා. අපි තාම පරක්කු නැහැ. මොකද අනික් platforms වල කතා කරන්නේ නැති විදිහේ දේවල් ගොඩක් අපි මේ එපිසෝඩ් එක ඇතුලේ මේ පොඩ්කාස්ට් එක ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද සයන්ටිස්ට්ලා කියන දෙයක් තමයි ඉස්සරහා ෆියුචර් එක 40%ක්ම වෙනස් වෙන්න පුළුවන් AIත් එක්ක. මොකද අපි AI නැතුව කරන දේවල් වලින් 40%ක් අනාගතයේදී AI පාවිච්චි කරලා කරනකොට අපේ මුළු අනාගතේම හුඟක් වෙනස් වීමේ possibility එකක් තියෙනවා. ඒ වෙනස් වීමට ඒ change එකට අපි ඇත්තටම සූදානම්ද? ඔබත් මමත් තාමත් හිතලවත් නැති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට හොඳම උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්ට තමයි අද අපේ මේ talk show එකට මේ podcast එකට අපි invite කරේ. අපි මේ ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් එකට ඉන්වයිට් කරා AI driven web solutions develop කරන ඒ වගේම AI Inst අපේ founder සහන් කුමාරගේ. welcome to the show. thank you Semini. මම හිතනවා ඇත්තටම මේ ඉන්ටර්වියු එක ගොඩාක් යූස්ෆුල් වෙයි දැන්ට ලංකාවේ AI use කරලා වැඩ කරන හැම දිනෙකටම. අනිත් එක තමයි අපි මම හිතනවා අනිත් එක මේ ටොපික් එක තාම අවුට්ඩේටඩ් වෙලා නැහැ. මොකද මේකේ සෑහෙන ගැප් එකක් තියෙනවා. අපි දන්නවා ලංකාවේ පර්සනලි මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දන්නවා දැනට යන්නේ ඇත්තටම chat කරලා AI එකක් යූස් කරන ඔන්න ඔය ලෙවල් එකේ විතරයි. chatbot system එක විතරයි නේද? chatbot system එක විතරයි. ඉතින් මම හිතනවා මේ ඉන්ටර්වියු එකේදී ගොඩාක් information ගන්න පුළුවන් වෙයි සහ in details අපි කතා කරනවා මොකක්ද මේ මෙතනින් එහාට තියෙන දේවල් පිළිබඳව. දැන් අපි මුලින්ම අපේ මේ ටොක් ෂෝ එක පටන් ගමු. කෙලින්ම AI ලිටරසි කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලම පටන් ගමු. ඔව් ඇත්තටම සෙමිනි ඒක AI ලිටරසි කියන්නේ අපිට නිකන් සරලවම කියන්න පුළුවන් AI tools පාවිච්චි කරන එක යූස් කරන එක. හරිද? හැබැයි මෙතනින් එහාට දෙයක් මේ AI ලිටරසි කියන එකේ තියෙනවා. මොකද අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ AI එකක් පාවිච්චි කරන්න. දැන් අපි දන්නවා අපි හිතමු අපි මම සිංහල තැමිල් අපි අතරේ පොඩි තියෙනවා මේ බ්‍රිජ් එකක්. ඔන්න ඕකේ ගැප් එකක් තියෙනවා. හරිද? එතකොට අපිට හරියට කමියුනිකේට් කරන්න බැරි වුණොත් මෙතන පොඩි ප්‍රොබ්ලම් ටිකක් ඇති වෙනවා. අන්න ඒ වගේ අපිට AI ලිටරසි එක කියන එකත් ගැන පොඩි මේ අවයානස් එකකින් කරන්න ඕනේ. එතකොට මම හිතනවා අපි දැන් chatting වලට එහාට ගිහිල්ලා අපි දැන් දන්නවා
AI වලින් chatting වලට එහාට ගිහිල්ලා අපිට ඉස්සෙල්ලාම හම්බෙන එක තමයි image generating video generating prompt එකක් එක්ක අපි image generate කරනවා video generate කරනවා හරිද හැබැයි අපි කොහොමද අපේ work flow එකට ඕක implement කරගන්නේ හරිද ඕක හරියට use කරන්න efficiently ඇත්තටම use කරන්න ඕනේ දැන් ඔයා හිතන්න AI service provider කෙනෙක් අපිට මොකක් හරි service එකක් දෙද්දී එයාට සෑහෙන cost එකක් යනවා එතකොට අපිට ඒකෙන් තරමක් දුරට හම්බෙන්න පුළුවන්. හරිද? සුළු ප්‍රමාණයක් තමයි යන්නේ. යාට පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන අපිට දෙන්න. හැබැයි එතකොට අපි මේ දෙන ප්‍රමාණයෙන් අපි කොච්චර efficiently වැඩ කරනවද කියන එක තමයි ඇත්තටම ඕකේ තියෙන්නේ. අනිත් එක තමයි ethics. ඇත්තටම AI වලින් අපි හොඳ විදියට පාවිච්චි කරන්නත් පුළුවන් නරක විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. pros and cons දෙකම තියෙනවා. එතකොට AI විතරක් නෙවෙයි හැම දෙයක්ම එහෙම ඉන්ටර්නෙට් ගත්තාම social media ගත්තාම මේක හොඳ විදියට පාවිච්චි කරන්නත් පුළුවන් නරක විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් එක තමයි දැන් අපි දැනගන්න ඕනේ මේක use cases ටික. දැන් අපි මොන AI tool එකද හරියන ඒ කියන්නේ අදාළ වැඩේට අපි මොන AI tool එකද පාවිච්චි කරන්නේ කියන එක. දැන් හිතන්න ඔයාලට document එකක් හදාගන්න තියෙනවා, video එකක් හදාගන්න තියෙනවා. මොකක් හරි presentation එකක් හදාගන්න මොකක් හරි එනේ particular word එක task එකකට හරියන AI tool එකට අපි awareness එකක් තියෙන්න ඕනේ මොකක්ද මම මේකට පාවිච්චි කරන්න කියලා. අර එහෙ වගේ ඇත්තටම literacy කියන්නේ ඔන්න ඕකට නිකන් අපි කරන වැඩේ අපි දැනුවත්ව ඒයිත් එක කරන වැඩේ අපි දැනුවත්ව කරන එකට තමයි ලිටරසි එකක් කියලා සරලවම කියන්නේ. AI ලිටරසි කියන්නේ අපිට අවශ්‍ය දෙයට අපි කොහොමද හරියටම කොයි AI විද අපි හරියටම පාවිච්චි කරන්න කියන දේ සරලව ගන්න. අනිත් එක අපි කරන හැම දෙයකටම අපි රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ඔව් පැහැදිලිවම. AIටත් අපි තමයි අන්තිමේදී රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ඔව්. සමහර වෙලාවට අපි මාකටර් කෙනෙක් වෙන්න පුළුවන් එයාට මාකටිං කැම්පේන් එකක් ඔප්ටිමයිස් කරන්න AI යූස් කරන්න පුළුවන්. එතකොට ඩෙවලොපර් කෙනෙක් නම් ඒකට AI යූස් කරලා එයාට ඇප් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කෑම කෙනෙක් නම් එයාට ස්කෑම් කරන්නත් මේකේ chance එක තියෙනවා. ඉතින් ඒකෙන් අපි හරියට රෙස්පොන්සිබල් විදියට සහ ethics ඇතුව මේක පාවිච්චි කරන්න කියන එක තමයි මගේ මේන්ලිම මම ටාගට් කරන්නේ. දැන් එතකොට දැන් ලෝකේ තියෙනවා කම්පනීස් AI ඇඩැප්ට් කරන ට්‍රෙන්ඩ් එකක්. ඒ ගැන චුට්ටක් අපි එක්ස්ප්ලেইন කරමු මොකද්ද මේ කම්පනීස් AI ඇඩැප්ටිං කියන ඒ සිස්ටම් එක ගැන. දැන් ගොඩාක් කම්පනීස් ඇත්තටම AI ඇඩොප්ෂන් එකට යනවා. හරිද ඒක මොකද අපි AI කියන්නේ ට්‍රෙන්ඩ් එකක්. අපි දැන් හිස්ටරි එක බලද්දී අපි 90s වලදී ඉන්ටර්නෙට් ලෝකෙට ආවා. හරිද ඒකත් එක්ක සෑහෙන සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඇති වුණා සර්විසස් මොනවා වුණා අපේ හැම සප්ලයි චේන් එකකටම මේක ඉන්ටිග්‍රේට් වුණා. නැතුව බැරි දෙයක් නෙමෙයි. දැන් ඒ ට්‍රෙන්ඩ් එක ඇත්තටම මේ ඒ දැන් ජෙනරේෂන් එකේ කට්ටිය නිකන් ඒක නැති වුණොත් එහෙම මම දන්නේ මොන විදියට රියැක්ට් කරයිද මොන විදියට ඉඳීද කියලා නේ. එතකොට මම හිතනවා AI කියන්නේ ට්‍රෙන්ඩ් එක. හරිද මේක අපිට පීක් වෙලා තියෙන්නේ ඇත්තටම මේ කාලේ. මේක නෝමලයිස් වෙන්න පුළුවන් තව අවුරුදු කීපයක් යද්දී. ඉතින් අපි මේකත් එක්ක යන කට්ටියට විතරයි මෙතන chance එකක් තියෙනවා. ඔයා හිතන්න ඉන්ටර්නෙට් එක්ක දැන් ඉන්ටර්නෙට් ආවන් පස්සේ ඒකත් එක්ක සමහර විට e-commerce platform build වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක තව video streaming platforming දැන් හිතන්න ඔයා ඉස්සර වීඩියෝ එකක් ගන්නවා නම් ෆිල්ම් එකක් ගන්නවා නම් යන්න ඕනේ වීඩියෝ ෂොප් මොකක් හරි ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ඒක පර්චේස් කරන්න ඕනේ CD එක DVD එක. දැන් යන්නේ නැහැ ඒක. එතකොට මේ පැත්තම අපි මේ පැත්ත නිකන් නැති වෙලාම ගිහිල්ලා අපි YouTube එකට දැන් යනවා. අන්න ඒ වගේ තමයි. එතකොට අපි දැන් ඒ සමහරට ඒ ෂොප්ස් ටික දැන් වැහිලා තියෙන්න පුළුවන්. හරිද? ඒ ඔක්කොම කට්ටිය YouTube හැම වෙලේම මිනිස්සු බලන්නේ සරල සහ පහසු දෙයක්. එයාලගේ මේ එයාලගේ day to day life එකට ලේසිම විදිහට කරන්න. එතකොට මේ ඒ වගේ තමයි ඇත්තටම AI. දැන් හිතන්න මේක AI එක ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා මේ අවුරුදු 4ක් විතර ඇති උපරිම. හරිද? ඕකත් එක්ක දැන් ගියපු කම්පැනිස් ගොඩාක් තියෙනවා ඇඩොප්ෂන්ස් වෙනවා. ඉතින් ඒවා මං හිතනවා ඉස්සරහදී සෑහෙන perform කරයි සහ මේක ඇත්තටම අපි move වෙන්න ඕනේ මේකෙත් එක්ක එල්ලිලා යන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඇත්තටම මේ AI ට්‍රෙන්ඩ් එකක් අපි දැන් කැච් කරගන්නේ කොහොමද කියන්නේ. AI කැච් කරගන්න එක තමයි ඔක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මම ඉස්සෙල්ලත් අපි කතා කරා වගේ AI tool එකක් පාවිච්චි කරලා chatting කරනවා වෙන්න පුළුවන් වීඩියෝ එකක් ජෙනරේට්. හැබැයි ඊට වඩා දෙයක් කරන්න ඕනේ මේකෙන් අපි හිතන්න අපේ work flow එකට implement කරනවා. අපි දන්නවා හැම කම්පැනි එකක්ම යාලගේ මේන්ම ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ money and profit එක time එක. හරිද? ඔන්න ওই දෙක තමයි යාලා අනිවාර්යෙන් යාලට efficiently අඩු කරගන්න ඕනේ. යාලා reduce කරගන්න ඕනේ ඔන්න ඔය ටික. එතකොට යාලා
දැන් අර money equals time වෙලානේ තියෙන්නේ. ඔව් ඒකනේ. එතකොට මේ එතකොට ඕන්න ඕකට පොඩි අවයානස් එකක් තියෙන්න ඕනේ කම්පැනි එකේ ඇට්ලිස්ට් CEO ලාට ඔක්කොටම අවයානස් එකක් තියෙන්න ඕනේ මම මොන AI එකද මොන විදියටද මම මේක මගේ කම්පැනි එකට ඉන්ටිග්‍රේට් කරන්න කියලා. හරි. එතකොට ඕක ඇත්තටම කරන්න පුළුවන් අපිට AI ඉස්සෙල්ලාම එනවත් එක්කම ඕක පොඩි හොබි එකක් විදිහට අපි පාවිච්චි කරා නම් අපිට පොඩ්ඩක් පුළුවන් ඕකේ මේ පොඩි අයිඩියා එකක් ගන්න මොකක්ද AI කියන්නේ කියලා. හරිද? අපි තාමත් ඉතින් අර චැටිං වලින් විතරක් යනවා නම් ඕකේ ඇත්තටම අපිට ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. දැන් මම පර්සනලි දැකලා තියෙන දෙයක් තමයි තාම නිකන් software engineering software industry ඉන්න කට්ටියට උනත් තාම පොඩි awareness එකක් මදි AI සම්බන්ධව තියෙන. එතකොට මේක හොබි එකක් විදිහට පාවිච්චි කරලා අපිට එතකොට පුළුවන් පොඩි මේකක් අරගෙන මේක කොහොමද අපේ work flow එකට දාන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඒ දාන එකේදී අපි ඉතින් අර මම කිව්වා වගේ money and time එක ඉතුරු කරගන්න තමයි බලන්නේ. සමහර විට මේක jobs වලට ගොඩාක් effect වෙන්න පුළුවන්. හැබැයි job වලට ඒක impact එකක්. ඒක bad impact එකක් වෙන්නත් පුළුවන්, good impact එකක් වෙන්නත් පුළුවන්. bad impact එක තමයි ජොබ් ගොඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි AI ස්කිල් එක තියෙනවා නම් ඔයාලට ජොබ් එකකට ඉක්මනටම ඇප්ලයි කරලා ජොබ් එකක් ගන්නත් පුළුවන්. රිප්ලේස් කරන්නත් පුළුවන්. රිප්ලේස් කරන්නත් පුළුවන්. දැන් එතකොට ඔය අපේ day to day life එකයි කම්පනීස් පැත්තයිනේ. ඒ විතරක් නෙමෙයි අපි කතා කරමු කොහොමද බිස්නස් එකකට AI technically integrate වෙන්නේ. කොයි විදිහකටද? ඔව් ඒ ප්‍රශ්නේ මම මෙහෙම උත්තරයක් දෙන්නම්. එතකොට ඇත්තටම AI එකට බිස්නස් එකට AI එකක් ඉම්ප්ලිමන්ට් කරනවා නම් ඒකට පොඩි ඇත්තටම ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ ටෙක්නිකල් නොලෙජ් එක හරියටම කොතනටද පාවිච්චි කරන්න කියන එකක් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කම්පැනි එක මේ AI වලින් අනවශ්‍ය වැඩක් කරා කියලා අනවශ්‍ය වැඩක් වෙන්නත් පුළුවන්. මොකද සමහර විට cost එකයි මේ ඒක වැඩි වෙන්නත් පුළුවන්. cost එකයි time එකයි මේකට යන වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අපි මේක දැනුවත්ව තමයි කරන්න ඕනේ. එතකොට සමහර විට අපිට එක ඔප්ෂන් එකක් තියෙනවා මේකට අදාළ එක්ස්පර්ටිස් කෙනෙක් හයර් කරන්න පුළුවන්. නැත්තම් මේකේ කවුරු හරිම කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධව එයාලගේ කම්පැනි ඇතුලේ ඒක එයාට කරන්න පුළුවන්. අතරම දැන් AI ඉම්ප්ලිමන්ටේෂන් එකේදී අපි ගත්තාම පොඩි ෆ්ලෝ එකක් තියෙනවා. හරිද? දැන් අපි දන්නවා හැම කම්පැනි එකකටම තියෙනවා කම්පැනියක් වෙන්න පුළුවන්, සිස්ටම් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයකට ඩේටාබේස් එකක්. හරිද? ඔන්න ඔය ඩේටාබේස් එක තමයි අපිට ඇත්තටම හැන්ඩල් කරන්න ඕනේ. හරිද? ඔය ඩේටාබේස් එක හැන්ඩල් කරන එක තමයි ඔතන තියෙන එකම අපේ ඔබ්ජෙක්ටිව් එක. එතකොට මේ ඩේටාබේස් එක හැන්ඩල් කරද්දී අපි ওই ඩේටාබේස් එකෙන් යට ලේයර් එක ගන්නවා. යට ලේයර් එක මොඩල් එකක් විතර ගන්නවා. හරිද? ඔන්න ඔතනද වැඩ කරනවා හැම වෙලේම large language models ටිකයි machine learning models ටික සහ මොනවා හරි තියෙනවා නම් තව AI agents ලා ඔන්න ඔතන වැඩ කරනවා. හරිද? දෙවෙනි ලේයර් එක අපි ගත්තාම orchestration layer එකක් කියලා කියනවා අපි. එතකොට ඔන්න ඔතනදී තමයි අපි AI එකයි database එකයි අතර වෙන මේ APIs ඒ කියන්නේ අපි technically කිව්වොත් API ටික transfer වෙන එක. එතකොට data ටික එහාට මෙහාට යන කතන්දරයක් තමයි ඔතන වෙන්නේ. හරිද? ඔකේ පල්ලෙහාටම ආවම අපිට user interface එකක් තියෙනවා. එතකොට userට ඔතනින් තමයි user interact වෙන්නේ එයාගේ system එක ඇතුළට. එතකොට අපිට mainly import වෙන්නේ ඔතන අපි කතා කරමු second model layer එක. එතකොට ඔන්න ඕක හරියට ඉම්ප්ලිමන්ට් කරන්නේ කොතනටද කියන එක තමයි ඇත්තටම මේ කම්පැනි එකකට AI ඉන්ටිග්‍රේට් කරනවා නම් ඉම්ප්ලිමන්ට් කරනවා නම් හරියට දැනුමක් තියෙන්න ඕනේ. දැන් කම්පැනි එකට දැන් අපි කතා කරන්නේ කම්පැනි එකට කොහොමද AI ඉන්ටිග්‍රේට් ඉම්ප්ලිමන්ට් කරන්න කියන එක. හරිද? ඕකේ මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. මම මේ ළඟදී වැඩ කරපු ක්ලයන්ට් කෙනෙක්. එයා මං ළඟට ඇවිල්ලා මට කිව්වේ එයාට AI එකක් ඕනේ, ඒක කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එකක්. එයාට ඕනේ ක්ලයන්ට් කෙනෙක් එයාගේ සයිට් එකට වෙබ්සයිට් එකට විසිට් කරාම එයාට අරයාගේ පාස්ට් ප්‍රොජෙක්ට්ස් ටික රිෆර් කරලා මට AI එකක් හදන්න ඕනේ ඉමේජ් ජෙනරේෂන්. ඒ කියන්නේ ඉමේජ් එකේදී එන්න ඕනේ හෝම් ඩිසයින් එකයි ඒකට අදාළ ලේඅවුට් එකයි. හරිද? අන්න දැන් ඒ ක්ලයන්ට් අඳුරගෙන තියෙනවා මගේ කොතනටද AI එන්න ඕනේ කියලා. හරිද? අන්න ඒ වගේ කතාවක් තමයි මම මෙතනට එන්නේ. ඉස්සෙල්ලාම අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මොන තැනටද මගේ වර්ක් ෆ්ලෝ එකේ AI කියන කැලල එන්න ඕනේ කියලා. හරිද? එතකොට තමයි එයාට ඇත්තටම මේක අයිඩියා එකක් තියෙන්නේ මේක ඕන වැඩක්ද එපා වැඩක්ද කියලා. සමහරට ඔයාගේ වර්ක් ෆ්ලෝ එකකට AI අනවශ්‍යම වෙන්න පුළුවන්. අවශ්‍යම නැති වෙන්න පුළුවන්. ඔව්. එහෙනම් වැඩක් නැහැ. ඉතින් ඒක තියලා නිකන් ඉන්න තියෙන්නේ.
හරිද සමහරට ඕනම වෙන්න පුළුවන් work flow තියෙනවා. සමහරට employees 10ක් එක වැඩක් කරනවා වෙන්න පුළුවන්. හරිද සමහරට AI agent කෙනෙක් දැක්කොත් ওই 10න් එක්කෙනෙක්වත් ඕන වෙන්නේ නැහැ. හරිද එහෙම වුණොත් හැබැයි මෙහෙම එක්කුත් වෙනවා. ඒ 10 අයින් වෙනා වගේම ඕක සමහර විට ඔය AI model එක ඔපරේට් කරන්නත් එක්කෙනෙක් ඉන්න වෙනවා. එතකොට අර හැබැයි ඉතින් අර මේ කියන්නේ දල වශයෙන් ගත්තාම jobs අඩු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේම අර රිප්ලේස් වෙන කෙනාට අර 10 දෙනාගේම knowledge එකයි skill එකයි තියෙනවනම් හොඳ මාකට් එකක් හදාගන්නත් පුළුවන් වෙනවා. දැන් ඔය කම්පනීස් පැත්තේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපි ඩේලි කතා කරනකොට නිතර ඇහෙන දේ තමයි AI agents. AI agents ලා කියන්නේ අතරම කවුද? කොහොමද practically AI agent කෙනෙක් අපි use කරන්නේ? practical example එකකින් අපි චුට්ටක් පැහැදිලි කරමු. අතරම ඒජන්ට් කෙනෙක් කියන්නේ මම ඔයාගෙන් ප්‍රශ්න කරනවා. ඒජන්ට් කියන්නේ කවුද? ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද නිකන් ඔයාගේ අයිඩියා එක? සාමාන්‍යයෙන් කවුරු හරි අපේ වැඩක් කරන කෙනෙක්. වැඩක් කරන කෙනෙක් නේ. හරි මේ AI ඒජන්ට් කියන්නේත් අතරම ඔයාගේ වැඩක් කරන ඩිජිටල් එයා ඉන්න. එයා සර්ව් එක කරන්න වෙන මොකක් හරි ඇප්ලිකේෂන් එකක්. හරිද? එතකොට ඔයාගේ වැඩේ එයාට හිතලා ඒ වැඩේ හරි විදියට accuracy level එක වැඩියෙන් කරලා දෙන්න ඔයාට පුළුවන්. හරිද? එතකොට ඒජන්ට් කෙනෙක් කියන්නේ හැම වෙලේම ඩිජිටල් එම්ප්ලොයි කෙනෙක් වගේ. දැන් ඒජන්ට් කෙනෙක්ට සරලම එක්සැම්පල් එක තමයි අපි කියමු chatting model එක. හරිද? අපිට chat කරන්න පුළුවන්. AI ඒජන්ට් අපිට පොඩි රෙස්පොන්ස් එකක් ගන්නත් පුළුවන්. අපිට පොඩි ඉන්ෆර්මේෂන් එතනින් ෂෙයා කරගන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම AI ඒජන්ට් කියන්නේ ඔය වගේ. දැන් හිතන්න ඔය chatting model එකක් තව එක්කෙනෙක් ඉන්න AI ඒජන්ට් කෙනෙක් ඔයාට සින්දුවක් හදලා දෙන්න. හරිද? සින්දුවක් හදලා දෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් අර වගේම වීඩියෝ ජෙනරේට් කරන එක. මම අර කිව්වා වගේ දැන් අර මං කලින් කතා කරපු ක්ලයන්ට්ටත් හිටියේ ඇත්තටම AI ඒජන්ට් කෙනෙක්. එතකොට එයාට අදාළ එයාලගේ ක්ලයන්ට්ස්ලාට එයා හෝම් හවුස් ඩිසයින් එක සහ ලේඅවුට් එක ඩිසයින් කරලා දෙනවා. ඒ ඉතින් ඕක සරලවම AI ඒජන්ට් කෙනෙක්. දැන් හිතන්න දැන් එයාගේ මට දීපු ක්ලයන්ට්ගේ සමහර විට ওই වැඩේ කලින් කරේ ආකිටෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් සමහර විට ඒ ආකිටෙක්ට් ඉන්න ඕනේ නැහැ මේ පැය 24 24/7ම මේ AI ඒජන්ට් වැඩේ යාගේ ප්ලැට්ෆෝම් එකේ. ඕනම ක්ලයන්ට් කෙනෙක්ට ඇවිල්ලා මේක මේ යූස් කරන්න පුළුවන්. ආකිටෙක්ට් කෙනෙක් වැඩ කරන්නේ අටපහනේ. ඕන ඔය ඇතුලේ වැඩ කරොත් ඔය ඇතුලේ අපිට වැඩක් කරගන්න පුළුවන්. එහෙම එකක් නැහැ. දැන් ඉතින් මේ වගේ ඔපචුනිටි එකක් ඇත්තටම කම්පැනිස් වලට තියෙනවා. anytime anywhere. එතකොට මේක ඉතින් අර කිව්වා වගේ හවුස් ඩිසයින් වෙන්න ඕනේ නෑ. ඒක ඔයාම තමයි ඩිසයිඩ් කරන්න ඕනේ මගේ කම්පැනි එකට අදාළ වෙන්න AI ඒජන්ට් කවුද කියන එක. අනිත් එක තමයි සෙමිනි මීට සති දෙක තුනකට කලින් AI ඒජන්ට් කෙනෙක් රිලීස් වුණා ඕපන් ක්ලෝ කියලා. මේ AI ඒජන්ට් පුළුවන් අපේ පර්සනල් කම්පියුටර් එකම හැන්ඩල් කරන්න. ඔයා හිතන්න එයාට ෆෝල්ඩර්ස් හදලා ඩොකියුමන්ට් ටික හරි ෆෝල්ඩර්ස් ටිකට දාලා එන්න ඒ වගේ වැඩ විතරක් නෙමෙයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන software පවා එයාට යූස් කරලා මොකක් හරි කරන්න පුළුවන්. ඔන්න ඔය ඒජන්ට් අපිට මේ ඕනනම් WhatsApp එකට කනෙක්ට් කරලා මේ එයාට එතන ඉඳන්ම chatting කියලා අපිට කමාන්ඩ් දෙන්න පුළුවන් chat කරලා. හරිද? එතකොට අන්න ඒ වගේ තමයි ඒජන්ට් කෙනෙක් අපේ සමහරට පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට අපිට තියාගන්න පුළුවන්. එතකොට අපේ මුළු කෙනෙක් වගේ. ඔව්. දැන් එතකොට ඉස්සරහට හිතන්න ඔය වගේ ඒජන්ට්ස්ලා හිටියොත් අපිට කම්පියුටර් එකක් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ ඔන්න ඔය වගේ ඩොකියුමන්ටේෂන් වැඩකට. හරි software එකක් ඒකේ ඇතුලේ run කරලා අපිට හොඳ outcome එකක් ගන්න හරි. ඔය වගේ වැඩ කරන ඉතින් ඉස්සරහට මං හිතන්නේ ඉතින් තවත් කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් කියන එකක් ඉස්සරහට ඕනේ වෙයි කියලා. අපි ඕනේ නැහැ AI agent through අපිට ඕන දෙයක් අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි දැන් ඔය කරණාවත් එක්ක මතක් වුණේ අපේ මේ ප්‍රොෆෙෂනල්ස් ලගේ ස්කිල් සෙට් එක එක්ක এডুকেෂන් ගැප් එකක් තියෙනව නේද? ඉස්සරට සාපේක්ෂව දැන් අපි එක හදාගෙන යනවා. නමුත් තාමත් අපිට තියෙනවා ලොකු ගැප් එකක් ෆිල් කරන්න තියෙනවා. මේ এডুকেෂන් ගැප් එක ස්කිල් සහ අපි අතර තියෙන ගැප් එක ගැන කොහොමද සහන් දකින්නේ? honestly සෙමිනි කියනවා නම් අපේ ලංකාවේ ඇතුලේ ලොකු ගැප් එකක් තියෙනවා AI වලට. එතකොට සමහර විට මේ ගොඩාක් දෙනෙක් ප්‍රොම්ප්ටින් ලෙවල් එකේ විතරයි එයාලා ලිමිට් වෙලා ඉන්නේ. හරිද? මෙතනින් එහාට එයාලට කරගන්න අයිඩියා එකක් නෑ සහ එයාට අර හරියන පාත් එකක් හම්බෙලා නෑ කොහොමද මම මේකෙන් ඉස්සරහට යන්නේ කියන එක. ක්වෙස්චන් කරලා ආන්සර්ස් ගන්නවා විතරයි. ඔව් හැබැයි මේක මේ ලංකාවේ විතරක් නෙවෙයි මම ලංකාවට වඩා I think වෙන රටවල් වල දියුණු ඇති. හැබැයි ගැප් එකක් තියෙනවා තාම. එතකොට මේකෙන් ඇත්තටම වෙන බෙනිෆිට්ස් ටික සමහර විට දැක්කනම් ඇඩ්වාන්ටේජස් ටික දැක්කනම් ගොඩාක් ඉක්මනට ගොඩක් කට්ටිය මේක මේ ඉක්මනට ඉගෙන ගන්න සම්භාවිතාවක් තියෙනවා. හරි පොසිබිලිටි එකක් තියෙනවා. එතකොට
මේක සමහර විට අපේ දැන් බිස්නස් එකක් වුණොත් කම්පැනි එකකට සමහර විට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාකටිං කරන්න. හරිද? එයාගේ සේල්ස් වැඩි කරලා එයාගේ ප්‍රොෆිට් වැඩි කරලා එතකොට එයාට ඒ කම්පැනි එකට කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන්. සේල්ස් ඩබල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් හිතන්නවා මියුසිෂියන් කෙනෙක්. හරිද? එයාටත් ඒ වගේම AI පාවිච්චි කරලා එයාගේ තියෙන වර්ක් ෆ්ලෝ එකට මොකක් හරි විදියට ඒක ඉම්ප්ලිමන්ට් කරලා එයාගේ වැඩ ලේසි කරගන්න පුළුවන්. සහ එයාගේ කොස්ට් එක අඩු කරන්න පුළුවන්. හිතන්න දැන් මියුසිෂියන් කෙනෙක් කම්පෝසර් කෙනෙක් එයා ඉන්නවනම් එයාට සමහර විට එයාගේ සින්දුවේ වයලින් පාර්ට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ওই වයලින් පාර්ට් එක ප්ලේ කරන්න එයාට හය කරන්න ඕන. හැබැයි දැන් AI ඒජන්ට් කෙනෙක් ඉන්නවා මෙන්න මෙයා වයලින් ප්ලේ කරලා එයා හොඳ මේ අවුට්පුට් එකක් දෙනවා අපිට. හැබැයි අපි හරියට යාට ෆීඩ් කරන්න ඕනේ. ෆීඩ් කරන්න. ඔව් අන්නේ. හරිද? අන්න ඒකත් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම ඒක කොහොමද අපි මේක කරන්න කියන එක දැනගන්න ඕනේ. නැත්නම් අවුට්පුට් එක අපි හිතන එක ලැබෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒක ලොකු අමාරු දෙයක් කියලා. මොකද දැන් ඇත්තටම ප්‍රොම්ප්ටිං කියලා කැලලක් මෙතන නෑ. අපිට දෙන්න තියෙන්නේ මේ පොඩි කමාන්ඩ් එකක් නේ. එතකොට ඔන්න ඕක දුන්නාන් පස්සේ අපිට පුළුවන් හරියටම අවුට්පුට් එකක් අපි හිතන විදිය එකක් ගන්න. ඒකට ඕනනම් අපිට වෙන තැනකින් වුණත් ඒක ජෙනරේට් කරලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. තියෙන ප්‍රශ්නේ තමයි මේකේ අවයානස් එකක් නැතිකම. කොහොමද මගේ මේකට ඉම්ප්ලිමන්ට් කරගන්නේ කියලා මගේ වර්ක් ෆ්ලෝ එකට. හරිද? එතකොට වීඩියෝ ජෙනරේටින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි ඉන්න කෙනෙක්ට නම් එයාගේ ෆිල්ම් එකකට පොඩි ක්ලිප් එකක් දාගන්න පුළුවන් AI වලින් ජෙනරේට් කරලා. අන්න ඒක තමයි මගේ අයිඩියා එක. කොහොමද ලංකාවේ এডুকেෂන් ගැප් එක ඇත්තටම ලංකාවේ තරමක් දුරට හොඳයි. YouTube ගියොත් එහෙම එයාලා ගොඩාක් AI ජෙනරේට් කරපු වීඩියෝස් තියෙනවා. එතකොට මියුසික් එහෙමත් තිබ්බා. ඔය මුල් ආපු කාලෙත් තිබ්බා. ඉතින් ඒ වුණාට සමස්තයක් වශයෙන් අර ඔය වගේ එන්ටර්ටේන්මන්ට් පැත්තට පාවිච්චි කරාට කොහොමද අපේ අර ප්‍රැක්ටිකලි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ පොක පාවිච්චි කරන්න කියන එක තමයි අපිට වැඩියෙන්ම එෆෙක්ට් කරගන්න පුළුවන් දේ. හිතන්න තියෙන්නේ. ඔව්. ඒකට මොන හරි කෙටි කාලින සොලියුෂන් එකක් එමුති නේද? ෂෝට් ටර්ම් සොලියුෂන් එකක් හරි නැත්නම් ලොන්ග් ටර්ම් සොලියුෂන් එකක් හරි ලිසනර්ස්ලාට කියන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි ඩේලි අපි ඒ ગેප් එකට අපි කොහොමද හොඳ අප්‍රෝච් එකක් ගන්න? ඔව් මෙහෙම. ඒක හැම වෙලේම ඇත්තටම අර අපි කියනවා වගේ ඇලර්ට් එකේ ඉන්නවා. හරිද? මොකද මේ AI කියන එක දැන් අපි දන්නවා මේ Google ලගේ AI මේ ටික ලොන්ච් වෙනවත් එක්කම Google ලා සතියෙන් සතියට අලුත් ප්‍රොඩක්ට්ස් එළියට දානවා. හරිද? ඒ වලින් සෑහෙන වැඩ ගන්න පුළුවන්. හරිද? දැන් මම සති දෙකක් මට මේක නිකන් කම්පියුටර් ඩිවයිස් එකක් නැතුව හිටියොත් එහෙම මම දන්නේ නැහැ මොකක්ද ආය අලුතෙන් ඇවිල්ලා තියෙන මට සෑහෙන දේවල් මිස් වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ බය තියෙනවා. හරිද? එතකොට ඒ බය තමයි ඉස්සෙල්ලාම අදා ගන්නවා. ඒ කියන්නේ මේක ඉන්නවනම්. එතකොට මේ අප්ඩේට් වෙන්න ඕනේ හැම වෙලේම. එතකොට ඉතින් මමත් මගේ සතියේ එක දවසක් විතර මම වැඩ කරන ගමන් හැම වෙලේම රීල්ස් බලනවා, රිලේටඩ් රීල්ස් බලනවා, වීඩියෝස් බලනවා, ආටිකල්ස් කියවනවා. ඉතින් එතකොට අර අවයානස් එකකින් ඉන්න ඕනේ මෙන්න මේ ටූල් එකක් ඇවිල්ලා තියෙනවා මේක අපිට මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි ඇත්තට මෙතන තියෙන්නේ. එතකොට හැම වෙලේම පොඩි ඇලර්ට් එකේ ඉන්න ඕනේ හැම දෙනෙක්ම. අනිත් එක තමයි ඔයාලා මේ දැන් AI පාවිච්චි කරනවා නම් ඒක ප්‍රැක්ටිකල් දෙයකට, ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඒක යූස් වෙන දෙයකට. දැන් හිතන්න ඔයාගේ කම්පැනි එකක් තියෙනවා. ඔය කම්පැනි එකේ වර්ක් ෆ්ලෝ එක. මොකක් හරි දෙයක් කියමුකෝ ඒකේ ඔයාට මෙන්න මේ අවුල දකින්නවා. මෙන්න මෙතන අවුලක් තියෙනවා. මට මේකට තනියම එකක් හදනවා. ඊට පස්සේ එයාම පොඩ්ඩක් රිසර්ච් කරලා පොඩි කාලයක් යයි සමහර විට. ඒක සමහරට එයා ඒක බිගිනර් ලෙවල් එකේ ඉන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. ඒක ඉතින් අර ඒක තියෙන්නේ ඉතින් අර පොඩි කැපවීමක් තමයි. මෙන්න මේක මම මේවා කරනවා. හැබැයි ඉතින් එයා ඒක කරොත් මම හිතනවා එයාට මේ AI සම්බන්ධව සෑහෙන නොලෙජ් එකක් එයි කියලා. මොකද මමත් ඇත්තටම ඔය වගේ AI tools ගොඩක් පාවිච්චි කරලා තමයි මගේ AI නොලෙජ් එක හදාගත්තේ. කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් දෙයක් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් නම් කෙනෙක්ට අන්න එතනින් එයාට පුළුවන් මේ AI අවයානස් එක AI තියෙන නොලෙජ් එක සෑහෙන දුරට ඉම්ප්‍රූව් කරගන්න. ඒ අතරදී මට මතක් වුණේ සහන් මේ චුට්ටක් අපි ලිස්නර්ස්ලාට මතක් කරමු. ඔයාලා මේ වෙනකොට ඩෙවලොප් කරලා තියෙන AI එජුකේෂනල් ප්ලැට්ෆෝම්ස් මොනවාද? කොයි වගේ දේවල්ද දැනට ඩෙවලොප් කරලා තියෙන්නේ? ඔව් සෙමිනි අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ අර තිබ්බු ગેප් එක අපි දැක්කා ඔක කලින් ඉඳන්. ඊට පස්සේ අපි ඕකට ප්ලැට්ෆෝම් එකක් හැදුවා AI dedicated නිකන් courses.
අපිට ඒකේ රිස් කරලා තියෙන කෝසස් ඕන තරම්. ඉතින් එතකොට ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට සිංහල මීඩියම් වලින්ම තියෙනවා ඒ වගේ AI related topics තියෙන කෝසස්. ඉතින් සිංහල ඉංග්‍රීසි දෙකෙන්මද? නෑ දැනට අපි සිංහල විතරයි තියෙන්නේ. එතකොට අපි දැනට ටාගට් කරන්නේ ලංකාවට විතරයි. ඒ නිසා මේ දැනට අපි හදලා තියෙන AI Inst Academy. අන්න ඕකේ තියෙනවා මේ AI කොහොමද හරියට යූස් කරන්නේ, AI මොන වගේ tools ද පාවිච්චි කරන්නේ. දැනට සහ දැනට අපි ongoing courses තියෙනවා. එතකොට මේ මට කියන්න ඕනේ මේට මාසෙකට විතර කලින් අපි අපේ first course එක launch කරා AI web development. ගිය මාසේ. හරිද? ඔය එකකින් උනේ ඇත්තටම මම හිතුවේ නෑ ඔච්චර හොඳ අවුට්කම් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ස්ටුඩන්ට්ස්ලාට එද්දින් එයාලා ඇත්තටම අර ප්‍රොම්පටින් ලෙවල් එක විතරයි හිර වෙලා හිටියේ. හරිද? එතකොට එයාලට තිබ්බේ නෑ අයිඩියා එකක් මොකද්ද මේ ඒජන්ට් කෙනෙක් කියන්නේ, ඒජන්ට් කෙනෙක් එක්ක කොහොමද වැඩ කරන්නේ, ඒ ඒජන්ට් කොහොමද අපේ මොකක් හරි යූස්ෆුල් වැඩකට පාවිච්චි කරන්න කියන එකට එයාලට අයිඩියා එකක් තිබ්බේ නෑ. හැබැයි මෙයාලට සතියක් දෙකක් යනකොට ඇත්තටම අයිඩියා එකක් තිබ්බා සහ මේ වෙබ් ඩෙවලොප්මන්ට් කෝස් එකේදී එයාලා සති දෙකක් ඇතුළත සති දෙකක්වත් යන්න කලින් එයාලගෙම වෙබ්සයිට් එකක්, වෙබ් ඇප් එකක් හදාගන්න පුළුවන් වුණා සහ අපි ඒක දැන් අපේ LMS platform වල publish කරලා තියෙනවා. කොහොමද එයාලා හැදුවේ සහ මේ course එක ඇත්තටම ගොඩාක් ලොකු impact එකක් වුණා students ලාට සහ එයාලට ලොකු හොඳ awareness එකක් ඒක AI සම්බන්ධ වෙයි. ඉතින් ඒ වගේම සව courses තියෙනවා. ඉතින් මම මේ සති දෙකක් තුනක් යනකොටම වෙබ්සයිට් එකක් හදනවා කියලා කියන්නේ AI ඒජන්ට් කෙනෙක් through ඒක හොඳ ලෙවල් එකක්. ඉතින් ඇත්තටම අපිට තියෙන්න ඕනේ හැම වෙලේම ක්‍රියේටිව් අයිඩියා එක විතරයි. අයිඩියා එක විතරයි ඇත්තටම අපිට තියෙන්නේ. ඒ අයිඩියා එක කොච්චර ක්‍රියේටිව්ද කියන එක වෙන තරමටම අවුට්පුට් එක හොඳයි. එතකොට යාට ඇත්තටම මම හිතනවා මෙන්න මේ දශකය ඔය වගේ ක්‍රියේටිව් අයිඩියා තියෙන කට්ටිය සහ ලස්සන්ට ඒ කියන්නේ ස්මාර්ට් විදියට හිතන්න පුළුවන් කට්ටිය ගොඩාක් ඉතුරු වෙයි කියලා. රයිට්. අර පරිණාමය වෙමින් යනකොට අපිට තියෙන්න ඕනේ මොන හරි ෆීචර් එකක් ඇඩැප්ට් වෙන්න. සමහර විට මීට අවුරුදු 10ක් විතර කලින් හොඳට ඉගෙන ගන්න ඕනේ කියයි. තාවා වැඩ කරන්න ඕනේ. ඔයාට මෙන්න මේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඔයා මෙන්න මෙයා වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒවා ඇත්තටම AI වෙන් රිප්ලේස් වෙනවා. හැබැයි ඒක අර කොහොමද අපි ඒවා රිප්ලේස් කරන්න කියන කට්ටියට තමයි තැන තියෙන්නේ කියලා මම හිතනවා. දැන් ඒත් එක්කම හොඳ පණිවිඩයක් ලිස්නර්ස්ලට හම්බ වුණා මං හිතන්නේ. නමුත් ඊටත් වඩා ප්‍රැක්ටිකලි මොන වගේ ඇඩ්වයිස් එකක්ද ලිස්නර්ස්ලට මේ ඔඩියන්ස් එකට දෙන්න තියෙන්නේ සහන්? ඔව් මෙහෙම කරන්න ඕනේ. ඇත්තටම අපි පොඩිවට පටන් ගන්න ඕනේ හැම දෙයක්ම. එතකොට එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. ඒක නිකන් අපේ ඇගේ කෑල්ලක් වගේ තියාගන්න. මොකද අපි හැම වෙලේම අපේ මේක මේ කියන්නේ අපි හැම වෙලෙම පරිණාමයෙන් කිව්වා වගේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ ඔක්කොම මේ ඩිජිටල් ලෝකෙකින් ඉඳන් නෙවෙයි. අපි පොඩි අඩියෙන් අඩිය පටන් අරන් මේ ආපු ගමනක් නේ. එතකොට මේකත් සමහර විට සෑහෙන දුරකට යන්න පුළුවන්. එතකොට මේක වෙන්න පුළුවන්. දැන් ට්‍රෙන්ඩ් එකක් හෙට normalize වෙන්න පුළුවන්. මේක ඉතින් අපි එක්ස්ප්ලෝර් කරන්න ඕනේ හැම වෙලේම. අනිත් එක මම හිතනවා අර කලින් අපි කතා කරා වගේ මේකත් එක්ක ප්‍රැක්ටිකලි ප්‍රොජෙක්ට් එකකට එන්ගේජ් වෙන්න ඕනේ. එහෙම වුණාම ඇත්තටම මේක කොහොමද හරියට යූස්ෆුල් විදියට පාවිච්චි කරන්න කියන එකට ගොඩාක් කෙනෙක්ට අයිඩියා එකක් එනවා. එතකොට ඕකේ සම්බන්ධව ඇත්තටම මේ අමුතුවෙන් දෙකක් එයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕනේ නැහැ. ඉතින් ඕක තමයි කියන්න ඕනේ. සහ අනිවාර්යෙන් අප්ඩේට් එකේ ඉන්න ඕනේ. ඒකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න ගමන් ඒවා ටූල්ස් පාවිච්චි කරන්න ඕනේ. එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. අන්න ඔය ටික කරා නම් ඇත්තටම මං හිතනවා ඉස්සරහට ලොකු දෙයක් එයාලට කරගන්න පුළුවන් වෙයි කියලා. හොඳ ඇඩ්වයිස් එකක්, හොඳ පණිවිඩයක් හම්බුණා අපේ ලිස්නර්ස්ලාට, අපේ ඔඩියන්ස් එකට. ඇත්තටම අද මේ ටොක් ෂෝ එකකින් මේ එපිසෝඩ් එකකින් අපිට පැහැදිලි වුණා ක්‍රියේටිවිටි කියන එකයි අපි අප්ඩේට් වෙලා ඉන්න එකයි කොච්චර අපේ ෆියුචර් එකට වැදගත්ද කියන දේ. විශේෂයෙන්ම AI එජුකේෂන් එක නිසා අපිට කොහොමද සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ කියන දේ බ්‍රීෆ්ලි අපිට සරලව අපේ මනසට අවබෝධයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තවත් ටොක් ෂෝ එකකින් අපි හමු වෙනවා. thank you so much සහන් අද අපේ මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වුණාට. ඉතින් අද වගේම වෙනස් විදිහේ දේවල්, ඔබට වැදගත් වෙන විදිහේ දේවල් කතා කරන අලුත් එපිසෝඩ් එකකින් අපි අපව හම්බ වෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. thank you so much.